today is coffee types. අද අපේ මාතෘකාව වෙන්නේ කෝපි වර්ග. හරි අපි ඉස්සරහට කන්ටිනියු කරගෙන යමු. අපි ඉස්සෙල්ලාම කතා කරලා බලමු අරබිකා සහ රොබුස්ටා කියන මේ කොෆි වර්ග දෙක ගැන. මේ අරබිකා සහ රොබුස්ටා කියන්නේ ලෝකයේ බහුලවම දක්නට ලැබෙන කොෆි වර්ග දෙකක්. එතකොට මේ විශේෂ දෙක එකිනෙකට වෙනස් වෙන්නේ ඒ වගේ රසය, ඒ කියන්නේ ෆ්ලේවර් ප්‍රොෆයිල් එක අනුව. එතකොට කැෆේන් මට්ටම අනුව, වැඩෙන තත්ත්වය අනුව සහ මිල අනුව. මෙන්න මේ හේතුන් මත තමයි මේ කොෆි වර්ග දෙක වෙනස් වෙන්නේ. හරි අපි දැන් අරබිකා සහ රොබුස්ටා මේ කොෆි බීන් දෙක ගමු. අරගෙන මේකේ මොනවද ඩිෆරන්ස් තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරලා බලමු. අපි ඉස්සෙල්ලාම අරබිකා ගත්තාම අරබිකා වල තියෙන්නේ රොබුස්ටා වලට සාපේක්ෂව ස්මූත් and sweet taste එකක් තමයි මේ අරබිකා වලින් එන්නේ. එතකොට අපි එහෙමම රොබුස්ටා පැත්තට ගියාම රොබුස්ටා වල තියෙන්නේ strong bitter taste එකක්. ඒ කියන්නේ අරබිකා වලට සාපේක්ෂව රොබුස්ටා, මේ රොබුස්ටා කියන කොෆි බීන් එක අපි කියන්නේ තිත්ත රසයක් කියලා. අර අපි කියනවා නේද තිත්ත රසයි කියලා. අන්න ඒක තමයි අපි කියන්නේ strong, කියන්නේ අපි harshness flavor එකක් කියලා. මෙන්න මේ වගේ flavor එකක් තමයි robusta coffee bean එකෙන් අපිට හම්බෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන්න ගත්තාම අපි ගමු caffeine මට්ටම කොහොමද මේකේ කොහොමද caffeine අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා අපි කතා කරමු. අපි මේකේ caffeine level එක ගත්තාම අරබිකා වල caffeine මට්ටම අඩුයි. එතකොට අපි robusta වල caffeine මට්ටම ගැන කතා කරන්න ගත්තොත් robusta වල අරබිකා වලට සාපේක්ෂව robusta වල caffeine මට්ටම වැඩි. එතකොට robusta වල caffeine level එක වැඩි. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න ගමු මේ වගේ මිල ගැන. මිල ගැන ගත්තාම මේ අරබිකා robusta coffee bean එකට වඩා මිලෙන් අධිකයි. හරිද? අරබිකා මිලෙන් අධිකයි. robusta අරබිකා වලට සාපේක්ෂව මිලෙන් අඩුයි. අපි ආයේ මේකේ ෆ්ලේවර් එක ගැන පොඩ්ඩක් වැඩියෙන් බලමු. එතකොට මේ අරබිකා වල තියෙන්නේ ස්මූත්, ස්වීට් ටේස්ට් එකක්. හරිද? එතකොට අපි robusta වලට ගියොත් robusta වල තියෙන අර මම කිව්වේ strong කියන්නේ අපි හරි කියන්නේ මේ bitter taste එක වැඩි, තිත්ත රසය වැඩි කියන්නේ. අන්න ඒක තමයි මේ කියන්නේ. ගොඩක් strong මේක. අරබිකා coffee bean එකට වඩා robusta coffee bean එක ටිකක් strong. earthy taste එක කියන්නේ මෙන්න මේ coffee bean එකකින් එනවා පස් රසය. පස් රසය එන්නේ ඒකට තමයි earthy taste එක කියන්නේ. මේ taste එකත් එනවා මේ robusta coffee bean එකේ. ඊට පස්සේ අපි බලමු මේවා කොහෙද හැදෙන්නේ කොහොමද කියලා. එතකොට මේ අරබිකා ඉහළ උන්නතාංශවල තමයි වැඩෙන්නේ. එතකොට robusta අපි ගත්තාම robusta උණුසුම් අඩු උන්නතාංශ ප්‍රදේශවල තමයි වැඩෙන්නේ. එතකොට මේක ඒ කියන්නේ අරබිකා ගත්තාම වඩාත් සියුම් ශාකයක්. මේක අර අපි කියන්නේ රෝගවලට ප්‍රතිරෝධී නැහැ. ඒ කියන්නේ මේ කොෆි ශාකයට ලෙඩ රෝග හැදීමේ ප්‍රවණතාවය වැඩි. එතකොට අපි හැමම ගියාම robusta පැත්තට මේ robusta රෝගවලට වඩාත් ප්‍රතිරෝධී. ඒ කියන්නේ මේවා රෝග හැදීමේ තියෙන ප්‍රවණතාව මේ ශාකවලට අරබිකා වලට වඩා අඩුයි කියලා තමයි මෙතනදි කියන්නේ. එතකොට අපි ගත්තාම මේ බීන් වල කොහොමද මේක බලාගන්නේ? කියන්නේ මේක අරබිකා බීන් එක මොන වගේද
රුබුස්ටා බීන් එක මොන වගේද මම මේ පහලින් ෆොටෝ එකකුත් දාලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න. අපි ගත්තාම මේ රුබුස්ටා වලට සාපේක්ෂව වක්‍ර මධ්‍ය රේඛාවක් සහිත ඕවලාකාර බීන් එකක් තමයි මේ අරබිකා කොෆි බීන් එක. හරිද? එතකොට අපි ගත්තාම මේ අපි බලමු රුබුස්ටා කොෆි බීන් එක කොහොමද කියලා. ඒක සෘජු මධ්‍ය රේඛාවක් සහිත වටකුරු බීන් එකක් තමයි මේ රුබුස්ටා කියන්නේ. එතකොට අරබිකා ඕවලාකාරයි. බීන් එක අරබිකා බීන් එක ඕවලාකාරයි. රුබුස්ටා බීන් එක වටකුරුයි. අපිට මෙන්න මේ ඩිෆරන්ස් එක හින්දා අරබිකා කොෆි බීන් සහ රුබුස්ටා කොෆි බීන් පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපි කලින් සාකච්ඡා කරගෙන ආවේ බහුලවම දක්නට ලැබෙන කෝපි විශේෂ ගැන. අපි දැන් කතා කරමු බහුලවම දක්නට ලැබෙන්නේ නැති ඒ වුණාට මිනිසුන් පාවිච්චිට ගන්න තවත් කෝපි වර්ග තියෙනවා. අපි ටිකක් ගැන කතා කරලා බලමු. අපි ඉස්සෙල්ලාම ගමු ලයිබීරිකා. මේ ලයිබීරිකා කොෆි එකේ ආරම්භක රට තමයි වෙස්ට් ඇෆ්‍රිකා කියලා කියන්නේ. එතකොට අපි කතා කරමු ඊළඟට මේකේ ටේස්ට් එක කොහොමද කියලා. මේකේ ටේස්ට් එක ස්මෝකි, වුඩි, ෆෘටි, ෆ්ලෝරල්. ඒ කියන්නේ දුම් රස. වුඩි ෆ්ලේවර් එක කියන්නේ ඔය මොනවද? ලී රස. එතකොට ඔය ලී වලින් එන ෆ්ලේවර් එක තියෙන්නේ අනේ වගේ ෆ්ලේවර් එකක් එනවා. ෆෘටි කියන්නේ පළතුරු රස. ෆ්ලෝරල් කියන්නේ ඔය මල් සාමාන්‍යයෙන් ඔය ෆ්ලෝරල් කියලා ගන්න ගොඩක් ඔය කොෆි තියෙන මේ වගා කරන තැන්වල හදනවා. රෝසස්, ජස්මින් මෙන්න මේ වගේ ෆ්ලවර්ස් හදනවා. මේ මොකද මේ කොෆි ගස් ගොඩක් ඉක්මනට මේ ඒ අර වටේ තියෙන සුවඳ ඇබ්සෝබ් කරගන්නවා. මෙන්න මේ හින්දා ඔය දැන් ෆ්ලෝරල් සුවඳ අන්න ඒ වගේ ඒ ඇබ්සෝබ් කරගන්නේ ඒ වගා කරන අයත් කරන්නේ ඒ ළඟ වගේ මේ රෝසස්, ජස්මින් වගේ මේ ෆ්ලවර්ස් මේ හිටවනවා. මේකෙන් ඒගොල්ලෝ මේ ඇබ්සෝබ් කරගන්නවා ඒ සුවඳ. එතකොට අපි මේකේ කැෆේන් ලෙවල් එක ගැන කතා කරලා බලමු. මේකේ තියෙන්නේ මීඩියම් කැෆේන් ලෙවල් එක. ඊට පස්සේ අපි කතා කරමු බීන් සයිස් එක කොහොමද කියලා. මේකේ බීන් සයිස් එක very large කියන්නේ ඉතා විශාලයි මේකේ බීන් සයිස් එක. මම ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් දෙන්නම්. අපි ඉස්සෙල්ලා කතා කරා නේද රුබුස්ටා සහ අරබිකා කොෆි බීන් දෙක ගැන. මෙන්න මේ දෙකටම වඩා විශාලයි මේ ලයිබීරිකා කියන කොෆි බීන් එක. මේකේ අරෝමා එක කොහොමද? ඒ කියන්නේ මේකේ එන සුවඳ කොහොමද කියලා අපි කතා කරොත් මේකේ එන්නේ ස්ට්‍රෝං ස්මෙල් එකක්. ස්ට්‍රෝං සුවඳක් තමයි මේකෙන් එන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු ඊළඟ එක මර්ෂියානා. මේක ගැන කතා කරන්න ගත්තාම මේකේ කන්ට්‍රි එක තමයි මරිෂස්, රිනියෝන් කියන්නේ මේ කන්ට්‍රි දෙක. ඊට පස්සේ අපි මේකේ කතා කරමු ටේස්ට් ප්‍රොෆයිල් එක කොහොමද කියලා. මේකේ ටේස්ට් එක ස්මූත් ටේස්ට් එකක් එන්නේ. ඊට පස්සේ අපි ගමු කොහොමද මේකේ කැෆේන් ලෙවල් එක කියලා. මේකේ කැෆේන් ලෙවල් එක ලෝ යන්නේ. ඒ කියන්නේ අඩු කැෆේන් ලෙවල් එකක් තමයි මේ මර්ෂියානා කියන කොෆි බීන් එකට තියෙන්නේ. අපි ඊට පස්සේ මේකේ ෂේප් එක බලමු. සයිස් එක ස්මෝල් මීඩියම්. ඒ කියන්නේ කුඩා මධ්‍යම සයිස් එකක් තමයි මේකට තියෙන්නේ. අපි බලමු ඇරෝමා එක කොහොමද කියලා. soft light. ඒ කියන්නේ මෘදු සැහැල්ලු
aroma එකක් තමයි මේකෙන් දෙන්නේ. හරි. අපි ඊළඟ coffee bean එක ගැන කතා කරලා බලමු. හරි ඊළඟ එක තමයි Stenophila. මේකේ ආරම්භක රට තමයි Sierra Leone කියන්නේ. එතකොට අපි මේක ගමු මේකේ taste profile එක කොහොමද කියලා. මේකෙත් තියෙන්නේ fruity, sweet flavor එකක්. මේක හරියට arabica වල flavor එක වගේ කියනවා. ඊට පස්සේ මේකේ caffeine level එක බලමු. මේකේ caffeine level එක medium. ඒ කියන්නේ මධ්‍යම caffeine level එකක් තමයි මේකට තියෙන්නේ. එතකොට අපි bean size එක ගැන කතා කරොත් මේකේ bean size එක medium. ඒකත් මධ්‍යම size එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ කතා කරමු aroma එක කොහොමද කියලා. sweet මේකේ අපි කියනවා මේකේ aroma එක ගත්තාම මේකේ සුවඳ වැඩි. aromatic එක වැඩි. ඊට පස්සේ අපි කතා කරලා බලමු Racemosa coffee bean එක ගැන. මේකේ ආරම්භක රට තමයි මොසැම්බික් කියන්නේ. අපි මේකේ taste profile එක බලමු. මේකේ taste profile එකත් floral taste profile එකක් තියෙනවා මේකට. ඊට පස්සේ අපි මේකේ caffeine level එක බලමු. මේක caffeine level එක very low. ඒ කියන්නේ මේකේ ඉතාමත් අඩු caffeine level එකක් තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කිව්වොත් දැන් අර caffeine ඒ කියන්නේ coffee බොන්න ඕනේ caffeine ගොඩක් ඇඟට ගන්න හොඳ නැති කට්ටිය ඉන්නවා. නැත්තම් ගොඩක් caffeine ඇඟට ගන්න කැමති නැති කට්ටිය ඉන්නවා. මෙන්න මේ අයට විකල්පයක් විදිහට මෙන්න මේ coffee එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම එතකොට ඊටත් වඩා caffeine අඩු කරලා ගන්න ඕන නම් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් decaffeinated coffee එකක්. මම මෙතෙන්ට දාලා අවබෝධයක් ගන්න කීවේ ඒ කියන්නේ caffeine අඩුවෙන් ගන්න කැමති කෙනෙක්ට මෙන්න මේ coffee bean එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි දැන් මේකේ bean size එක බලමු. මේකේ bean size එක small. මේකේ bean size එක කුඩායි. ඊට පස්සේ අපි aroma එක බලමු. මේකේ light aroma එකක් තියෙන්නේ මේ coffee bean එකේ. හරි ඔයාලට මං coffee bean ගැන දල අවබෝධයක් ගන්න අන්තිමට coffee beans වර්ග ටිකක් එකතු කරන්නම්. ඒ ටිකත් බලන්න.